අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් TikTok එකේ දැක්ක පොඩි වීඩියෝ එකක්. කුවේට් රටේ බඩු පරිසම් කරන අක්කා ගැන තමයි කතාව. ගෙවල් වල බඩු තියාගන්න බැරි අපේ ආදරණීය සහෝදරියන්ගේ බඩු පරිසම් කරන අක්කා. ඉතින් සහෝදරියගේ සම්පූර්ණම මම ඇගේ TikTok account එක බැලුවා. ඉතින් ඇය ඔන්ලයින් බිස්නස් කරන කාන්තාවක්. ඉතින් ඇය යම්කිසි සේවාවක් කරනවා එතන. හරිද? මේ දවස්වල හරියට කතා කරන මාතෘකාවක් තමයි කාගෝ එකක් සම්බන්ධව අපේ ශ්‍රී ලාංකික අපේ විදේශගම විශේෂයෙන්ම කුවේට් රටේ සේවය කරන අපේ ආදරණීය සහෝදරියන්ගේ බඩු මුට්ටු. එහෙම නැත්නම් විදුලි උපකරණ වලට මුදල් දීලා යම් ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සහෝදරියත් ගෙවල් වල වැඩ කරන අපේ සහෝදරියන්ට යම් කිසි අත්තරක් ලබා දෙනවා. හවුහරණක් වෙනවා කියලා අපි කියන්නේ. අපි හැමෝම කැමති බඩු ටිකක් අරගෙන ලංකාවට යන්න තමන්ගේ දරුවන්ට ගෙදරට විදුලි උපකරණ නම් මොන දෙයක් කරන්න අපි හරි ආසයි. ඉතින් ඕක අපිට තියාගන්න තරක් නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් හොඳ වැඩක්. හරිද? අපි ඒ සහෝදරියගේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉමු. ඊට පස්සේ අපි මාතෘකාවට යමු. සුබ දවසක් ළමයි. ඉතින් ඔන්න ස්ටෝරි එකේ ඉඳලා තමයි ඉතින් අපි ගන්නෙ. මම ඕගලන්ට පෙන්නන්නම් අපි අද බාරගත්තු ඕඩර් එකක්. හරි. හරි. මේ තියෙන්නේ ඉතින් අපි මේ බාරගත්තු ඕඩර් එකක්. හරි. මේක අරගෙන මෙන්න මේ විදිහට අපි හොඳට ටේප් දාලා මේ ඔක්කොම වහනවා. හරි. වහලා මෙන්න මේ වගේ මෙයාගේ ඕඩර් එකක් මේක. ඉතින් මෙන්න මේ විදිහට ටේප් දාලා වහනවා. වහලා මෙන්න මේම රැග් එකක. හරි. රැග් එකේ එක තැනක් අපි හරි ගස්සලා මෙයාගේ බඩු ටිකට. දැන් මේ මෙතන empty වෙලා තියෙනවා. ඉතින් මේ මෙතන පටවන්න මෙතනට දාන්න පුළුවන්. දාලා ඉතින් එයාගේ ඕඩර් එක. ඉතින් මේ තියෙන්නේ ඔන්න ඒ වගේ ඕඩර් එකක් පැක් වෙන වෙලාවක්. හරි. මේ තියෙන වෙන ඕඩර් එකක්. ඉතින් මේ විදිහට එයාගේ මේ වෙන කෙනෙක් කස්ටමර් කෙනෙක්ගේ. ඉතින් මේ විදිහට එයාගේ ඕඩර් එක අපි මෙහෙම සම්පූර්ණයෙන් හරි ගස්සලා මෙන්න මේ විදිහට බොක්ස් එකක. එහෙම නැත්නම් බැරල් එකක. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙන්නේ 3 කාලේ බොක්ස් එකක්. මේ ලොකු එක මීටර් 2 බොක්ස් එකක්. ඉතින් මෙහෙම බොක්ස් එක දාලා පැක් කරලා ලංකාවට බාර දෙනවා. ඉතින් මේ තියෙන්නේ බඩු ටික අර තියෙන්නේ රැග්ස් වල අපි දානවා. මේ තියෙන්නේ ප්‍රොසෙස් වෙන එක තැනක්. ඒ කියන්නේ මේ විදිහට අපි ඕඩර් එක පැක් කරලා මෙන්න මේ විදිහේ බොක්ස් එකකට දාලා ලංකාවට යවනවා. හරි? ඔබට අරඹන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇය හොඳ සේවාවක් ඉටු කරනවා. ඇයගේ TikTok page එක බලපුවාම ඇය ඔන්ලයින් බිස්නස් කරන සහෝදරියක්. ඉතින් ඇයගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න එහෙම නැත්නම් අපේ ගෙවල් වල කුවේට් ගෙවල් වැඩ කරන අපේ සහෝදරියන්ට බඩු දා ගන්න බැරි ගෙවල් තියෙනවා. අපි ඒක හොඳටම දන්නවා. බඩු පෙට්ටියක් අරගෙන ගිහිල්ලා පෙට්ටිය තියාගන්න තරක් නැහැ. හරිද? ඒ වගේ අපහසුතාවලට මුහුණ දෙන ගොඩාක් දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට ඔයාලා පෞගේ දවස්වල දැනටත් යන කතාවක් තමයි මේ කාගෝ එකක් සම්බන්ධව. කාගෝ එක කියන්නේ ස්පීඩ් ලයින් කාගෝ බඩු දාලා ටීවී වලට සල්ලි දීලා ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මටත් එනවා මේ දැන් වෙනකොට. දැනටත් එනවා. අදත් දෙන්නේ කතා කරා. හරිද? ඉතින් අදාළ පුජ්‍යලන් ටෙලිෆෝන් ගියව ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ. හරි. මම එක්කෙනෙක් සල්ලි අරන් දුන්නා. බොහොම වරින් කියවලා. ඉතින් ඒ වගේ මොකද මමත් බඩු දාලා දුන්නා ඔය කාගෝ එක හරහා. මොකද හේතුව ඔය අපේ මිනිස්සේ ජීවිතේ දිරන්න හදනකොට අපිට යුතුයකමක් තියෙනවා ඒ මිනිස්සුන්ට උදව් කරන්න. අපේ කාගේ හරි කාන්තාවගේ බඩු ටිකක් ඩිනාර් 2ක් හරි 3ක් හරි අඩු කරලා වෙන තැනකට වඩා දාන්නට අඩු මුදලකින් කීයක් හරි දාලා අපි ඒ සහෝදරට උදව්වක් කරනවා. අපි හැමතැනින්ම කාට හරි උදව්වක් තමයි කරන්නේ. හරිද? නැතුව මේ සමාජයේ කිසිම කෙනෙක්ගෙන් මීය පිටිසෙක්වත් අරන් නැහැ. හරි? එතකොට මේ බඩු පරිසම් කරන සහෝදරිය හොඳයි. ඇයගේ සම්පූර්ණ වීඩියෝ ටික මම බැලුවා. ඇයගේ TikTok page එකත් හොඳ දේවල් හොඳ පළොස් රටියක් ඉන්නවා.
ඉතින් බඩු ගොඩාක් දෙනෙක් අපේ සහෝදරයෝ ගෙවල් වලට කරන අපේ සහෝදරයෝ අරගෙන තියෙනවා. ඉතින් මේ හැම දෙයක් කරනකොට අපි කවුරු හරි මේ ගෙදරක වැඩ කරන අපේ සහෝදරයෝ විශේෂයෙන්ම ඔයාලා හැම වෙලේම බුද්ධිමත් වෙන්න ඕනේ. යම් කිසි දෙයක් ඕනම දෙයක් තීරණයක් ගද්දි එකපාරක් නෙවෙයි 100 පාරක් කල්පනා කරන්න ඕනේ. හරිද? දැන් මේ බඩු පරිසම් කරන සහෝදරිය එක නීති අනුකූලව කරනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හරිද? එයා නීති අනුකූලව තමයි කරන්නේ. නැත්නම් මොකද ඔහොම කරන්න බෑනේ. මොකද මේකේ ඉන්න උන් හැටියට මේකේ ඉන්න හතුරු හැටියට හොර වැඩ කරන්න බෑ. ඒ හින්දා එය නීති අනුකූලව කරනවා කියලා මම විශ්වාස කරනවා. හරිද? එතකොට මේ බඩු වලට සම්බන්ධව කතා කරන්නේ විශේෂයෙන්ම මේ බඩු පරිසම් කරන සහෝදරිය තමයි මේ හැම වීඩියෝ එකක්ම දාන්නේ. එතකොට බඩු ගෙදරක ඉන්න අපේ සහෝදරියක් ඒ බඩු පරිසම් කරන්න දෙන තැනට ඒ සහෝදරියට අමතරව ඔබ තව කෙනෙක් දෙවෙනි පාර්ශවයක් දැන හඳුනාගත යුතුයි. තේරුණාද? මොකද හේතුව මේවා අපි දැකලා අහලා වෙච්ච ප්‍රශ්න. මේවා අතීතයේ වෙච්ච ප්‍රශ්න. හරිද? යම් කිසි දෙයක් කරදරයක් වුණොත් මේක හොයාගන්න බැරුණාම හොයාගෙන ඉන්න පිරිසක් ඉන්නවා මේකේ. ඒ එක්කෙනෙක් මම මේ වීඩියෝ එක දාන්නේ දෙයක් වෙන්න කලින්. හරිද? දැන් මේ සහෝදරිය කරන්නේ හොඳ වැඩක්. ඒක මම අගය කරනවා. හරිද? මොකද අපි හැමෝම හරි ආසයි අපේ දරුවන්ට බඩු මුට්ටු ටිකක් මෙහෙන් අරගෙන යන්න. Tamanට අවශ්‍ය විදුලි උපකරණයක් කරන්න අපි හරි ආසයි. හැබැයි ගෙනත් තියාගන්න විදියක් නැහැ. හැබැයි ඇය ඔන්ලයින් බිස්නස් එක කරන ගමන් ඔයාලට මේ වගේ උදව්වක් කරනවා. ඒක ඇත්ත. ඒක හොඳ දෙයක්. මම දැක්කා දැන් ගොඩ කට්ටිය බඩු එයාට බාර දීලා තියෙනවා, බඩු පරිසම් කරලා තියෙනවා, එයා පැක් කරන විදිය හැම දෙයක්ම සුරක්ෂිතයි. හරිද? හැබැයි ඔබ දෙවෙනි පාර්ශ්වයක් දැන හඳුනාගත යුතුයි. මොකද අපි මනුස්ස ජීවිතනේ. හරිද? අපිට අද වෙන දේ අර අපේ හාමුදුරුවෝ කියනවා වගේ වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේත් නැහැ. හරිද? ඒ වගේ ඒ හින්දා ඔබ දෙවෙනි පාර්ශ්වයක් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම මම ආයි කියනවා බඩු පරිසම් කරන සහෝදරිය. ඔබත් බේරෙන්න ඕනේ. මොකද හේතුව ඔබ ගෙදරකින් කාගේ හරි බඩු ගෙනල්ලා ඔතන රාක්වල ගහලා ඔබ පරිසම් කරනවා වගේම ඔබ බල්ලා කියනවා නෙවෙයි වෙන්න පුළුවන්. සමහරට මම හිතනවා ඔබ ඒව බලලා චෙක් කරලා ඔයක්ගේ වගේ තෙල් කෑන් මෙච්චරයි. අක්කේ ඔයාගේ පිටින් මෙච්චරයි. අක්කේ වගේ සැම්පෝ බෝතල් මෙච්චරයි. අක්කේ වගේ හාල් මිටි භාගයයි කියලා ලියාගෙන එයා ඉස්සරහම ඔබ මොකක් හරි කොලයක අස්සනක් ගත්තත් ඒත් හොඳයි. මොකද හේතුව තමන්ගේ පරිස්සම හොඳයි කියන එකක් තියෙනවනේ. හැම පැත්තෙම බේරෙන්න ඕන. මොකද බඩු ඇය අර සහෝදරිය ගෙදර ඉන්න සහෝදරිය ලංකාවට යනකොට සියලුම බඩු ටික පැක් කරලා පෙට්ටි වලට දාලා ඇය කියන කාර්යයකට ඔබ බාර දෙන්නේ විශ්වාසයක් ඇතුවනේ. ලංකාවට ගියලා පස්සේ කියයි අනේ මගේ තෙල් කෑන් එක නැහැ. අනේ මගේ පිටි ටින් එක නැහැ. අනේ මගේ අරක තිබ්බා. අනේ මගේ මේක තිබ්බා කියලා ප්‍රශ්න ගැටලු එන්න පුළුවන් ඔබට. හරිද? එතකොට ඔබත් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ හින්දා මේ කරන හැම දෙයක්ම දෙපැත්තට මම කියන්නේ බඩු පරිසම් කරන සහෝදරිය සහ බඩු පරිසම් කරන්න දෙන සහෝදරිය. ඔබ දෙගොල්ලම ඊටමත් විශ්වාසයෙන් මේ දේ කරගන්න. මොකද ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඔය ප්‍රශ්න ටික එන්නේ අපේ ඇඟට. අයියේ මේක එම්බසි එකේ ගිහින් මේ ප්‍රශ්න ඉඳගන්න බැරිද? අයියේ මේ මිනිස්සයා දැන් ෆෝන් එක වැඩ කරන්නේ නැත. දැන් අද මේ දවල් වෙච්ච දෙයක්. හරිද? ඇවිල්ලා කෙලින්ම කතා කරන්නේ එක්ක නිලන්ත හොයනවා, එක්ක මාව හොයනවා, එක්ක නිතාප චමින්ද හොයනවා. මොකද හේතුව මේ සමාජයේ කියන්න කෙනෙක් ඉන්නේ අපි ටික විතරයි. හරිද? ඒ හින්දා ඔබත් මේකට මුකුත් අමනාපයක් හිතන්න එපා. අපි මේ හැම වෙලේම කරන්නේ ගෙවල් වල වැඩ කරන අපේ සහෝදරියෝ දැනුවත් කරන එක. හරිද? අපි හැමෝම මේ රටට ඇවිල්ලා තියෙන්නේ යම් කිසි ප්‍රශ්න නිසා. අපේ දරුවන්ගේ ප්‍රශ්න නිසා, එක්ක ගෙදරක් හදාගන්න මොනවා හරි ජීවිතේ මොනවා හරි දෙයක් ජීවිතේ දිනන මොකක් හරි ගේමක් ගහලා ගොඩ යන්න තමයි අපි හැමෝම ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ හින්දා මම හිතනවා මේ සහෝදරියත් ඊටමත් සද්ධාවෙන් මේ වැඩේ කරනවා කියලා මම හිතනවා. ඒ නිසා
හැමෝම මේ විශ්වාසය කියන එක කඩා ගන්න එපා. මේ විශ්වාසය හරි වටිනවා. තමන්ගේ ජීවිතේ දිරන්න මේ විශ්වාසය හරියට වටිනවා. ඒ හින්දා විශ්වාසය ඒ විදිහටම තියාගන්න බඩු දෙන කෙනා දැනගන්න ඕනේ බඩු ටික හරියට පරීක්ෂා කරලා මගේ බඩු මෙච්චරයි ඔය බල්ලා කරලා මේ වරයි යන්න කියලා ඒ විශ්වාසය තියාගන්න. හරිද? ඒ වගේම බඩු පරිසම් කරන සහෝදරියගෙත් මම නැවතත් කියනවා ඔබ දෙවෙනි පාර්ශ්වයක් ඒ අයට හඳුන්ලා දෙන්න. ඒක ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. හරිද? එහෙනම් මුකුත් වරදවා හිතන්න එපා. මේක තමයි කතාව. ඒ හින්දා මේ රටේ ගොඩාක් ප්‍රශ්න ගැටලුට අපේ සහෝදරියෝ මුහුණ දෙනවා. හරිද? ඒ හැම දිනෙකින්ම අපේ මිනිස්සු දිනාර 120ක 110ක 130ක 140ක පඩිය තමයි ගන්න. ඕකෙන් තමයි හැම ඉතින් ඒ හින්දා අපි හැම වෙලේම නිරන්තරයෙන්ම ඒ අය දැනුවත් කරන තැන තමයි අපි ඉන්නේ. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.